අනුකම්පා සාගතෝ දෙවි පියාණනි, අහසත් පොළවත් එහි ඇති සියල්ලත් මවා පාලනය කරන ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ, ඔබගේ පුත්‍රෝ නාසිරියේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් වූ ශුද්ධ වූ ධර්මිෂ්ඨ බලවන්ත නාමයෙන් ශුද්ධාත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන මේ පොළවේ දුන්නා වූ උතුම් කැඳවීම නිසා ස්තුතියි. දෙවි පියාණනි, මේ කැඳවීම ආරක්ෂා කරමින් එය ආරක්ෂා කර ගනිමින් ශුද්ධාත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන මේ පොළවේ ජීවත් වෙන්න ඔබ වහන්සේ දෙන්නා වූ ප්‍රඥාව දැනගැන්ම බුද්ධිය නිසා ස්තුතියි. ජීවමාන දෙවි පියාණනි, මේ හඬ අසන මේ ආඥාව අසන සෑම මිනිසෙක්ගේම ජීවිතය ඔබ වහන්සේට බාර කරනවා. වෙනස් කර මැනව දුක, ගාවිනා, ගැටලු, ප්‍රශ්න, රෝග, අපහාස සියල්ල දුරු කරමින් සමාදානය, සුවය, ප්‍රීතිය ඔබ වහන්සේ නිදහස් කර තිබෙන නිසා ස්තුතියි. ජීවමාන දෙවි පියාණනි, පටන් ගැනීමේ සිට අවසානයේ දක්වා ඔබ වහන්සේ අපේ ජීවිතවලද අපේ මාර්ගවලද ඔබ වහන්සේ සිටිනසේක. පියාණනි, ශ්‍රී ලංකා දේශය ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. ආරක්ෂා කර මැනව එහි සිටිනා වූ සෑම මිනිසෙක්ම දරුවෙක්ම ඔබ වහන්සේගේ හස්තයට බාරයි. ආරක්ෂා කර මැනව, රැකවල් කර මැනව. ජීවමාන දෙවි පියාණනි, සියල්ල සපයන්නා වූ සර්ව බලධාරී දෙවියන් වහන්සේ බව විශ්වාස කරනවා, අදහනවා. පියාණනි, අදහන්නට ඇත්තා වූ ලකුණු දුන්නා වූ දෙවියන් වහන්සේ, ඒ අභිෂේකයේ ආලේපය ඔබ වහන්සේ අප මැද්දේ නිදහස් කරමින් ඒ ආධිපත්‍ය බලය තුල යාඥා කරන්න, කතා කරන්න වචනේ බලය නිදහස් කරපු දෙවි පියාණනි, එය විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා මගේ දෙවි පියාණනි. මේ මිනිසයන් ආරක්ෂා කර මැනව, රැකවල් කර මැනව, ඔවුන්ගේ ජීවිතවලට ඔබ වහන්සේගේ සමාදානය දුන මැනව. දෙවි පියාණනි, මේ සියල්ල බාර කරමින් කැප කරන්නේ නාසිරියේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් වූ ශුද්ධ ධර්මිෂ්ඨ බලවන්තම නාමයෙන්. ආමේන්. ආමේන්.